ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් සනිටුහන් කළ පුරාණ මහියංගනයේ දෙසට අපි මොහොතක් හැරී බලමු. වියලි කලාපයේ හිරු රශ්මියෙන් පීඩිත වූ මේ භූමියට සිසිලසත් ජීවයක් රැගෙන ආවේ යෝධ සොරබොර වෙවයි. එදා ගොවිබිම් සරුසාර කළ දහස් ගණන් ජනතාවට බත සැපයූ මේ මහා ජල තටාකය හුදෙක් ජලාශයක් පමණක් නොව, එය රාජධානියේ හදවත බඳු විය. නමුත් මේ සශ්‍රීකත්වයට යටින් එක් බරපතල අභියෝගයක් සැඟවී තිබුණි. ඒ අභියෝගය මුළු මහත් වාරි කර්මාන්තේම ප්‍රශ්නාර්ථයක් බවට පත් කළ මොහොතයි. රජතුමා නන්දිමිත්‍ර දෙස බලා වැව්බැම්ම සම්බන්ධයෙන් මෙසේ කීවේය. නන්දිමිත්‍ර, අර බලන්න. අහස කඩා වැටෙනවා වගේ වැස්ස. මගේ හිතට මහා බරක් දැනෙනවා. මේ මැටි බදාමේට පුළුවන් වෙයිද මේ මහා ජලකඳ දරා ගන්න? දේවයන් වහන්සේ, ඔබතුමාගේ බිය සාධාරණයි. වැව පිරී ඉතිරී ගියොත් මේ පරණ සොරවුව පුපුරා යා හැකි. නන්දිමිත්‍ර, එහෙම වුණොත් මගේ රට, මගේ ජනතාව වතුරට ගසාගෙන යාවි. නෑ, අපිට වහාම විසඳුමක් ඕනේ. කල් යවන්න වෙලාවක් නෑ නන්දිමිත්‍ර. ඉන්පසු නන්දිමිත්‍ර හොඳ සැලැස්මක් රැගෙන එන පොරොන්දුව මත ඔවුන් පිට වුණේය. එදිනම සවස් කාලයේ රජතුමා කල්පනාකාරීව සිටින විට නන්දිමිත්‍ර ඉදිරියේද පැමිණියේය. දේවයන් වහන්සේ, අවසරයි. කියන්න නන්දිමිත්‍ර, නුඹට යම් අදහසක් තිබේල? එසේ රජතුමනි. අපි ඇයි මේ දි รา යන ගඩොල් පස්සේ දුවන්නේ? අර පෙනෙන මහා කළුගල් පර්වතය දැස බලන්න. ඒක කවදාවත් හෙළවෙන්නේ නැහැ. එවිට රජු පුදුමයෙන් අසනවා. නුඹ අදහස් කරන්නේ ඊගල විදලා ජලය ගන්න කියලාද? එහෙමයි දේවයන් වහන්සේ. ස්වභාව ධර්මයේ පරදවන්න බෑ. නමුත් අපිට පුළුවන් ඒ ගල මැදින් ජලය පාලනය කරන දුරුටුවක් හදාන්න. මට අවසර දෙන්න, මම යා කරපෙන්වන්නම්. ඉන්පසු රජුගේ අවසරයත් සමග නන්දිමිත්‍ර සේවකයන් දිරිමත් කරමින් එම වැඩේ සාර්ථකව ආරම්භ කළේය. වීරිය අතහරින්න එපා. මේ කළුගල හයිය බව ඇත්ත. නමුත් අපේ අදිෂ්ඨානේ ඊට වඩා හයියයි. අඟලෙන් අඟල හරි අපි මේක ගේන්න ඕනේ. මේක හදන්නේ අපේ රජු වෙනුවෙන් විතරක් නෙවෙයි. හෙට උපදින අපේ දරුවන් වෙනුවෙන්. අවසානයේදී සේවකයින් ඔවුන්ගේ කැපවීමෙන් මහගල් පර්වතය අදාළ තැනට ගෙනාවිය. අවසානයේදී ඔහුගේ වචනය අකුරටම ඉටු කරේය. අවසානයේ පරීක්ෂණ මොහොත උදා විය. අහස දෙබෑ කරමින් මහා ධාරානිපාත වර්ෂාව එදහෙළුණි. කඳු මුදුන් සිට ජලකඳ ഘോഷා කරමින් වැවත ගලා ආවේය. පෙරණි ගඩොල් සොරවුවක් නම් මේ වන විටත් විනාශ වී හමාරය. නමුත් නන්දිමිත්‍ර යෝධයා තැනූ ඒ ශෛලමය නිර්මාණය කිසිදු සෙලවීමකින් තොරව ඊතා ශාන්තව ජලයේ දරා සිටියේය. එවිට රජු මෙසේ පවසා සිටියේය. නන්දිමිත්‍ර, අද නුඹ කලේ හුදෙක් ගලක් කැපීමක් නොවේ. නුඹ අනාගතය වෙනස් කළා. එවිට නන්දිමිත්‍ර මෙසේ කීරේය. දේවයන් වහන්සේ, මේ සියල්ල දේශයේ සශ්‍රීකත්වය වෙනුවෙන්. මේ නිර්මාණේ අමරණීයයි. මසු දවසක ලෝකයා කියාවේ මේ හෙළයෝධයන්ගේ විශ්මිත හැකියාව ගැන. ඉතින් තවත් ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු.